අපි කරන්න යන්නේ පර්ම් එක. හරි. පර්ම් එක කියනවා කර්ල් කරනවා කියලා කියනවා, වේව් කරනවා කියලා කියනවා. එතකොට අපි මේ දවස් ටිකේම පුරුදු වුණා මොනවද? රොඩ්ස් උඩන්න පුරුදු වුණා. වේව් කරන්න මේ කියන්නේ රොඩ්ස් උතන වයින්ඩින් කියලා අපි කිව්වා. ඒකට අපි ඉංග්‍රීසියෙන් වයින්ඩින් කියලා කියනවා. ඔතනවා කියන එක. එතකොට අපි අද පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්ට්‍රේට් රොඩ් එක. හරි. එතකොට ඔයගොල්ලෝ තව රොඩ් එක මේ පුරුදු වුණානේ මොනවද පුරුදු වුණේ? අපි ස්පයිරල් රොඩ් එක පුරුදු වුණා නේද? අර මේ කිකර්ල් එක වගේ මේක පුරුදු වුණා. අපි රොඩ්ස් ඔතන්න මේ දවස් ටිකේම පුරුදු වුණා. දැන් අද අපි කරන්නේ මෙන්න මේ ස්ට්‍රේට් රොඩ් එකෙන් 9 section winding කියන එක. ඒ කියන්නේ අපි ඔළුව 9කට බෙදලා winding කරන්න අපි පුරුදු වුණානේ 9 section winding, orthodox winding කියලා කිව්වා. ඒක තමයි අද කරන්න යන්නේ. එතකොට අපිට මේ rods ඕන වෙනවා. ඊළඟට අපිට ඕන වෙනවා waving lotion. දැන් මේ අරගෙන තියෙන dream dawn එකේ firming lotion කියන එක. මේකේ ගහලා තියෙනවා strong කියලා. එතකොට මම ඔයගලන්ට ස්ට්‍රේටින් පාඩමේදී කියලා දුන්නා අපිට ස්ට්‍රෝං hair එකට, normal hair එකට, color bleach කරපු hair වලට වෙනම ගන්න products තියෙනවා කියලා. ඒක ගහලා එනවා. මේකේ ගහලා තියෙන්නේ strong for virgin and resistant hair. එතකොට මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට හොඳ strong hair එකක්. කියන්නේ virgin hair කිසිම දෙයක් කරලා නැති හොඳ virgin hair එකකට පාවිච්චි කරන්න පුළුවන් strong hair එකකට. හරි. එතකොට මේකෙදී ඔයගොල්ලෝ කස්ටමර්ගේ අනුව තෝරගන්න ඕනේ මොකද්ද යාට හරියන ප්‍රොඩක්ට් එක කියලා. ඒ වගේම බ්‍රෑන්ඩ් උත් තියෙනවා. දැන් මේක ඩ්‍රීම් ඩෝන් වුණාට ඔයගලන්ට බ්‍රෑන්ඩ් තියෙනවා. ඊළඟට ලොරියල් ඔය වගේ බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවා. ඒක බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස් වලයි අපේ නෝමල් ප්‍රොඩක්ට්ස් වල මේ වලයි වෙනස මම කියලා දීලා තියෙනවා ඔයගලන්ට. හරි. ඊළඟට අපිට මේ නෙක් ට්‍රේ එක ඕන වෙනවා. සහ එන්ඩ් පේපර්ස් මෙන්න මේ විදිහට තියෙනවා. එන්ඩ් පේපර්ස් අවශ්‍ය වෙනවා. අපිට මේ ටික ඔතන්න මේ ෆර්මින් ලෝෂන් එකයි ස්ට්‍රේට් රොඩ් එකයි මේ මොනවද මේකට කියන්නේ නෙක් ට්‍රේ එක කියලා. හරි අපි පටන් ගමු. ඉස්සෙල්ලාම තෙත පිටින් තමයි කොණ්ඩේ අපි වේව් එක කරන්න පටන් ගන්නේ. ඒ රොඩ් එක ඔතනකොට අපි කොණ්ඩේ වතුර වැක්කිරෙන ගානට නැතුව නිකන් නෝමල් තෙත පිටින් තමයි ඔතන පටන් ගන්නෙ. ඔයගලන්ට මතකද දැන් අපි 9 section ගන්නකොට මේකේ හරි මැදට ඉස්සරහින් තියලා අපි මේ ඉස්සරහා box section එකක් ඉස්සෙල්ලාම ගන්නවා. ඒක මතක නේද ඔයාලට? හරි මැදට මේ දෙපැත්තට එන විදිහට මේ හරි මැද මේ ඇතුලේ විතරයි මේක තියෙන්න ඕනේ. ඔතන්න ඕනේ. එතකොට අපි හරි මැද තිබ්බා තියලා මේ දෙපැත්ත හරියට මින් මාරගෙන මෙතනින් box section එකක් වෙන් කරගන්නවා. ගත්ත box section එකේ පිටිපස්ස ඉස්සරහ දෙකම එක size එකට තියෙනවා නේ. හරි පැහැදිලි section එකක් තියෙන්න ඕනේ. ඊළඟට මේ පැත්ත ගන්නවා. මේ පැත්තත් ඒ විදිහම තමයි. මෙන්න මේ විදිහට තිබ්බහම උගලට මෙන්න මේ අතරත side එකේ අපි මෙන්න ගන්නවා.